ලෝකේ තියෙන අමුතු නීති ගැන කතා කරන වෙලාවට නිතරම අහන්න ලැබෙන කතාවක් තමයි තායිලන්තයේ යට ඇඳුමක් නැතුව කිදිරින් එළියට ගියොත් නීතිය කැඩෙනවා කියන එක. මේක අහපු ගොඩක් දිනාට හිතෙන්නේ ඒක විහිළුවක් වූ අන්තර්ජාලයේ පැතුරුණු බොරුවක් කියලා. ඒත් ඇත්තටම මේ කතාවේ සත්‍යයක් තියෙනවාද? තායිලන්තය කියන්නේ ලෝකයේ ජනප්‍රියතම සංචාරක ගමනාන්තවලින් එකක්. සුන්දර වෙරළතීර ඉතිහාසගත විහාරස්ථාන සහ විවිධ සංස්කෘතික අත්දැකීම් නිසා සෑම වසරකම ලක්ෂ ගණනක් සංචාරකින් එරටට පැමිණෙනවා. ඒත් සියල්ල අතරෙම මේ යට ඇඳුම් නීතිය කියන කතාව නිතරම සමාජ මාධ්‍යවල සහ විවිධ වෙබ් අඩවිවල ප්‍රචාරය වෙනවා. ඇත්තටම තායිලන්තයේ නීති පද්ධතිය තුල පොදු ස්ථානවල විනීත ලෙස ඇඳුම් ඇඳීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන තියෙනවා. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකු පොදු ස්ථානයකට පැමිණෙන්නේ සමාජයට ගැළපෙන විනීත ඇඳුමකින් විය යුතු බව අවධාරණය කරනවා. කාලයක් තිස්සේ මේ විනීත ලෙස ඇඳුම් ඇඳීම කියන අදහසට විවිධ අර්ථකථන ලබා දී තිබෙනවා. ඒ අතරින් එකක් තමයි බාහිර ඇඳුමට අමතරව යට ඇඳුම්ද පැළඳ සිටි යුතු බව තිබූ පැරණි සමාජ මතය. මේ නිසාම යට ඇඳුමක් නැතුව ගෙදරින් පිටවීම නීති විරෝධී කියන කතාව ජනප්‍රිය වුණා. නමුත් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි ප්‍රායෝගික තත්ත්වය. තායිලන්තයේ පොලිසිය පාරේ යන සාමාන්‍ය මිනිසුන් නවත්තලා ඔවුන් යට ඇඳුම් ඇදලාද නැද්ද කියලා පරීක්ෂා කරන්නේ නැහැ. එවැනි පරීක්ෂාවක් පුද්ගලිකත්වයට හානි කරනවා වගේම නීතිමය හා සදාචාරාත්මක ගැටලුවක් ඇති කරනවා. ඒ නිසා මේ නීතිය සාමාන්‍ය ජනතාවට එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන දෙයක් නෙවෙයි. එහෙනම් මේ කතාව තවමත් ඇයි ජීවත් වෙන්නේ? හේතුව සරලයි. ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවකට පෙර සම්මත කළ අද කාලෙට නොගැලපෙන නීති තවමත් නීති පොත්වල තියෙනවා. ඒවා ඉවත් කිරීමට නව නීතිමය ක්‍රියාවලියක් අවශ්‍ය වන නිසා බොහෝ විට ඒවා එලෙසම ඉතිරි වෙනවා. තායිලන්තයේ මේ කතාවත් ඒ වගේ පැරණි නීතිමය සංකල්පයක් වටා ගොඩ නැගුණු ජනප්‍රිය මතයක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් කෙනෙක් පොදු ස්ථානයක අඩ නිරුවතින් හෝ නිරුවතින් හැසිරෙමින් සමාජයට අපහසුතාවයක් ඇති කළොත් එවැනි අවස්ථාවලදී පොදු විනීතභාවය ආරක්ෂා කරන නීති ක්‍රියාත්මක වීම ස්වභාවික දෙයක්. ඒත් සාමාන්‍ය ඇඳුමකින් සිටින කෙනෙකු යට ඇඳුම් ඇඳලාද නැද්ද කියන කාරණය මත ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීම හෝ දඩගැසීම වැනි දේවල් සිදු නොවන බව සැබෑ තත්ත්වයයි. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යවල තොරතුරු ඉතා ඉක්මනින් අතිශෝක්තියට නංවන නිසා යට ඇඳුම් නැත්තම් හිරේ වැනි ආකර්ෂණීය මාතෘකා භාවිතා කරමින් මේ කතාව තවත් විශාල කර පෙන්වා තියෙනවා. එවැනි මාතෘකා නිසා සංචාරකයන් පවා අනවශ්‍ය ලෙස පියට පවත්වන අවස්ථා තියෙනවා. හැබැයි සැබෑව නම් තායිලන්තයට යන ඕනෑම අයෙක් එරට සංස්කෘතියට ගරු කරමින් සුදුසු සහ විනීත ඇඳුමකින් සැරසෙනවා. නම් මේ නීතිය ගැන කිසිදු බියක් තබාගත යුතු නැහැ. මේ කතාව අපිට මතක් කරන්නේ තවත් වැදගත් පාඩමක්. නීති පොත්වල ලියවුණු සෑම දෙයක්ම එදිනෙදා ජීවිතයේදී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න බෑ. කාලයක් සමග සමාජය වෙනස් වෙනවා. මිනිසුන්ගේ අදහස් වෙනස් වෙනවා. එනෝ සමහර නීති ප්‍රායෝගිකව භාවිතෙන් ඉවත් වෙනවා. ඉතින් මීළඟ වතාවේ තායිලන්තය ගැන හෝ වෙනත් රටක් ගැන මෙවැනි අමුතු නීතියක් ඇසුවොත් ඒක විශ්වාස කරන්න කලින් ඒ පිටුපස තියෙන සැබෑ තොරතුරු හොයලා බලන්න. සමහර වෙලාවට ඇත්ත කතාව අපි අහලා තියෙන කතාවට වඩා හුඟක් වෙනස් වෙන්න පුළුවන්.